ඔයාලා නොදන්න රසදිය බ්ලීචිං එහෙම නැත්නම් ස්ටෙරොයිඩ් මූණේ ගාන එකද හොඳ? එහෙම නැත්නම් නිතර ඔයාලට ඇහෙන විටමින් B3, විටමින් C, නයිසිනමයිඩ් වගේ හොඳ දෙයක් මූණේ ගාන එකද හොඳ? ඔයත් රැල්ලට සුදු වෙන්න කියලා ක්‍රීම් ගාන කෙනෙක්ද? කළුවට හිටියොත් එහෙම සමාජයෙන් කොම් වෙයි කියලා බයයිද? බලන තැන පඳුරකට පයින් ගහුවොත් එහෙම 100ක් විතර විසි වෙන තරමට එක වර්ගයේ සුදු වෙන ක්‍රීම් විකුණන අය ඉන්න. සෝෂල් මීඩියා වල උඩ පල්ලෙහා යන්න බෑ. අනේ අපිනුත් ගන්නකෝ කියලා වීඩියෝ හැමතැනම. ඔයාගේ ස්කින් එකට ෆොරින් කලර් එකක් ගන්න. අපිනුත් ක්‍රීම් ගන්න. බ්ලීචිං නැතුවම සුදු වෙන්නත් කතා කරනවා. ෆොරින් ස්කින් කියයි, ග්ලෝ ස්කින් කියයි, අර ස්කින් කියයි, මේ ස්කින් කියයි. ප්‍රසිද්ධ නමක් ඉස්සරහට දාගෙන පිටිපස්සට ස්කින් කියලා දාගත්තයින් පස්සේ ඔයාලත් රැවටිලා මේ මොකක්ද කියලා අරගෙන ගාලා බැලුව නේද? වයස් ભેදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව අපේ අම්මත් ගන්නවා, අපේ ආච්චිත් ගන්නවා. අනේ මගේ හස්බන්ඩ්ුත් ගන්නවා කිව්වම ඔයාලත් රැවටිලා ගත්තා නේද? before after photos දාලා තියෙද්දි ඔයාලා ඇත්තටම හිතුවා නේද? filters දාන්න නැතුව මේ අවංකම feedback එක දීලා තියෙනවා කියලා. මේක බලන අයගෙන් 99%ක්ම මේ වෙද්දිත් සුදු වෙන මොකක්ම හරි ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඔයාලා හිතනවද ඔයාලා මේ පාවිච්චි කරන හැම ක්‍රීම් එකක්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනුමැතිය අරගෙන හදන ක්‍රීම් කියලා? කියන්නත් දුකයි. ඒත් ඇත්තටම එහෙම නෑ. මේ වෙද්දී ඔයාලා මේ පාවිච්චි කරන වෙළඳ පොලේ තියෙන හැම ක්‍රීම් එකක්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනුමැතිය අරගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන නෙවෙයි. ඒ නිසාම තමයි මේ වෙද්දී ඒ වලින් වෙන්න පුළුවන් සෞඛ්‍ය සංකූලතා ගොඩක් එළියට ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියන්න සාක්ෂි තියෙනවා. මොකද මේ වෙද්දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මෙන්න මේ ක්‍රීම් වල අධික විදිහට බැරල් ලෝහ ඒ වගේම රසදිය ඒ විතරක්ම නෙමෙයි ස්ටෙරොයිඩ් අඩංගු වෙලා තියෙනවා කියලා. මම මේ කියන විදිහට ඔයාලට හිතෙන්න පුළුවන් ඔයාලා මේ වෙද්දි ගන්න. එහෙම නැත්නම් වෙළඳ පොලේ තියෙන හැම ක්‍රීම් එකකම මේ ස්ටෙරොයිඩ්ුයි රසදියයි තියෙනවා කියලා. ඒත් එහෙම නෑ. මම මුලින් කිව්වා වගේ සමේ විවිධත්වයට ගැලපෙන හොඳ ඇසිඩ්ස් ඒ වගේම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා අපේ සමට ගැලපෙන විදිහට හොඳින් නිර්මාණය කරපු ක්‍රීම් වර්ග වෙළඳ පොලේ නැතුව නෙවෙයි. ඉතින් මේ ඔක්කොම ගැන හිතලා බැලුවහම මේකේ සම්පූර්ණ වගකීම අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි හැමතිස්සෙම මිලදී ගන්න හැම ආලේපනයකම ප්‍රමිතිය ඒ වගේම මොනවාද මේකට අඩංගු වෙන්නේ කියලා හොයලා බලන්න. ඒ වගේම වෛද්‍ය සහතිකයක් මොකක් හරි තියෙනවා නම් කවුරු හරි ගාලා මේ ගැන සම්පූර්ණයෙන් කතා කරපු මොකක් හරි දෙයක් තියෙනවා නම් සෝස් එකක් බලලා ඔයාගේ මූණට ඇප්ලයි කරන එක ගැන ඔයාට හිතලා බලන්න ඒ වගේම හොයලා බලන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ සමට ඔයාලා ඇප්ලයි කරන හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා කරන්න. මේ වගේම තවත් වැදගත් මාතෘකාවකින් ඔයාලව හම්බෙන්න එනකන් අදට මම සමුගන්නවා Voice of Women වෙදී. මම භාෂි ගිමාරා.